අපේ කොසව මහරජුරෝ දැක්ක හීනයක්. මොකද්ද හීනේ? රජුරන්ට පේනවා එක්තරා අපායක ලෝකුඹු නිරයේ 4 දෙනෙක් පැහෙනවා. පැහෙන 4 දෙනා පියමන්නේ ටික උඩ එනවා. දැන් උඩ ඇවිල්ලා අර උඩ මට්ටමටම ආවහම ඒගොල්ලෝ මොනවා හරි කියන්න කෑ ගහනවා. හැබැයි කියන්න හම්බෙන්නේ ආයි ලෝදි හෙලිය යටට යනවා. අකුරු 4ක් විතරක් ඇහෙනවා. එක්කෙනෙක්ගේ දු අකුරක්, එක්කෙනෙක් ස කියන, එක්කෙනෙක් න කියන, එක්කෙනෙක් සෝ කියන. දු ස න සෝ කියලා අකුරු 4ක්. පහුවෙන්ද භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කොසව මහ රජුරෝ අහනවා ස්වාමීනි මේ හීනේ තේරුම මොකක්ද? බුදුරජාණන් වහන්සේ වෙලාවේදී කියන රජතුමනි ඔය හීනේ ඔබට අන්තරාවක් නපුරක් කියන එකක් නෙවෙයි. හැබැයි ඔබතුමත් දන්න 4 දෙනෙක් නෙවෙයි. කවුද? මේ නගරේ හිටපු වැදගත්ම සිටුවරු 4 දෙනා. ඔන්න බලන්න ඊරනම. ඔයත් බණ එහෙම හොඳට අහනවා නම් තෝදෙය්‍ය බ්‍රාහමණය ගැන අහලා තියෙද? තෝදෙය්‍ය කියන්නේ බුදුහන්තරගේ කාලේ සිටුවරුන්ට ආර්ථිකය පිළිබඳ උගන්වපු ආර්ථික විශේෂඥයා. දැන් හිටියනම් ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය. තෝදෙය්‍ය මැරිලා ගිහලා බල්ලෙක් වුණා. ජාතක පොතේ අපිට කියන අසක රජුණන්ගේ බිසව උබ්බරී කුමාරිකා අභිරූපී යෞවනියක් කියලා. ඒ කියන්නේ විශ්වරූ රජිනා. කසාද බැන්දේ. හැබැයි මතක තියාගන්න එයා මැරිලා ගිහිලා ගොම කුරුමිනියෙක් කළා ඉපදුන සසර ස්වභාවය. නිසා මේ වැදගත්ම සිටුවරු 4 දෙනා කොසව රජුරෝ මොකද උනේ? ඒ පාර කිව්වා ඔය සිටුවරු 4 දෙනා දවසක් එකතු වෙලා කල්පනා කරනවලු අපිට හොඳට සල්ලි තියෙනවා සල්ලි ටික වියදම් කළා සතුටින් ඉන්න. මැරෙන ජීවිතේ අපි අවසාන මොහොතේක සතුටින් මොනවද කරන්න ඕන? ඒ පාර පළවෙනි කෙනා කිව්වලු හොඳට බොමු. අදත් එහෙමනේ අවුරුදු 2500ක් ගිය එක විතරයි වෙනස. අදත් එහෙමයි මොන හරි උත්සවයක් ආපු ගම බොනවා. උත්සව ඕනෙත් නැහැ නිකනුත් බොනවා. නේද? හේතු ඕනේ නැහැ නේ බොන්න. ආයිති ඒවට ගලපන්න හොඳට දන්නවා අපේ රටේ මිනිස්සු එහෙම. දැන් බලන්න ගියේ එහෙම කඩන් වැටුණොත් සුලිකුණාටුවද? දුකට බොනවා. රජෙන් ගේ හදලා දුන්නොත් සතුටට බොනවා. ඊළඟට විභාගේ ෆේල් වුණොත් දුකට බොනවා. පාස් වුණොත් සතුටට බොනවා. තමන්ගේ දුව හොඳ ගෞරවාන්විතව විවාහ කරලා පෞරුවකණක් කළා දුන් ඒත් බොනවා සතුටට. දුව පැනලා ගියොත් ඒත් බොනවා. හේතුනේ. ඒ තරම් මිනිස්සු පින්වත්නි පවටම ආශා කරන ලෝකයක්. එහෙනම් පළවෙනි කෙනා කියනවා මොකක්ද? හොඳට බොමු. දෙවෙනි කෙනා කියනවා නිකම් බිව්වට වැඩක් නැහැ. අපි හොඳ තර සතෙක් අල්ලගෙන මස් කරමු. නේද? මස් කාලා හොඳට බීලා එමු. එතකොට ඒකටත් අනිත්‍ය කැමති වෙනවා බොහොම හොඳයි. තරහ සත්‍යයක ඌරෙක් හරි මස් වශයෙන් පාවිච්චි කරන්න. තුන්වෙනි කෙනා කියනවා ඔය කන බොන ඒවා අපි ගෙදර හිටියත් කරනවා නේ නිසා අපි කොහරි දුර ඇවිදින්න යන. හැබැයි බිරින්දෑවරු නැතුව දරුවෝ නැතුව අපි පිරිමි විතරක් යම් මේ ගමන. හතරවෙනි කෙනා කියනවා ඔය මොකවත් තිබ්බත් වැඩන්නේ ගණිකාවක් නැත්තම්. ගණිකාවකුත් තරම් යන් කියලා. කොහොම හරි පින්වත්නි 4 දෙනා ගියා ගණිකාවකුත් එක්කන් ගියා එක්කෙනෙක්. ගිහිල්ලා මේගොල්ලෝ බීමත්ව අර කාන්තාව ළඟට එද්දි කාන්තාව කිව්වා නුඹලා වැදගතුන් සිල්වතුන් ගුණවතුන් විදිහට හිටියට නුඹලා මෙවැනි නරක චරිත කියලා ලෝකයේ අය දන්නේ නැහැ. එසා මම ඉස්සෙල්ලාම නගරයට ගියාම කියන්නේ උඹලගේ ඇත්ත ජීවිතේ සුදු ඇදගෙන හොරාට සිල් රකින්නවා කියලා පෙන්නාගෙන හිටියට නුඹලා මේ වගේ මිනිස්සුය කියලා මං හැමතැනම කියනවා අය කිව්වා. ඒ පාර මේ පිරිමි 4 දෙනා ටිකක් බය වුණා. ඊටත් වැඩිය ලැජ්ජාවට මුහුණ දී ගන්නේ කොහොමද කියලා කල්පනා කරලා අන්තිමට තීරණයක් ගත්ත මේ කාන්තාව මරන්න. මොකද කළේ? දූෂණය කරලා මරලා දැම්මා. කාන්තාවගේ රත්තරන් බඩු ටික අරගෙන වලක් කපලා වල්ලා ආවා. ඒ පාර පින්වත්නි නගරේ සමහර මිනිස්සු අහනවා මේගොල්ලන්ගේ මේ අර ගණිකාව ගියේ ඕගොල්ලොත් එක්ක නේද? අපෝ මොන ගණිකාවද අපි දන්නේ නැහැ. අපි එහෙම අයව ආශ්‍රය කරන්නේ නැහැ. බොරුත් කිව්වා. මැරිලා ගියා. මැරලා ගිහිල්ලා පින්වත්නි ඉපදුනේ අවීචි මහා නරකාදී. අර පෙවුනේ ඒගොල්ලෝ තමයි. ඇයි පන්සිල් පද පහම කඩලා? මොනවද පන්සිල් පද පහ? ප්‍රාණඝාතය කඩලා. ඊළඟට අදින්නා දාණය කඩලා. කාමීස මිච්ඡාචාරය කඩලා. ඊළඟට මුසාවාදය කඩලා. සුරාමේරය කියන සිල්පදේ කඩලා. සිල්පද පහම කඩලා තාම දැවෙනවා.